ආයිබෝන් හැමෝටම අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්න අපේ Hometech LK YouTube channel එක තුලින් වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ අලුතෙන්ම අපිට දැනගන්න තිබෙන තොරතුරු ටිකක් සම්බන්ධව. ඊට කලින් මට මතක් වෙනවා මේ ලෝකෝපකාරයේ කවියක්. සත්ගුණයොත් සතහට වැඩ කළොත් සරු අත්පිට දියුණුවම ඵල දේය නිරතුරු. වත්කල දිය නිරලු තුරු මුලට පියකරු දෙත් මුදුනෙන් ඵල රස රැගෙන අමයුරු. මම මේක මතක් කරේ අපේ Hometech YouTube නාලිකාව තුළින් අපි ඔබට මේ වෙනකොට ගෙනවිලා තියෙන වීඩියෝ පාඩම් එහෙම නැත්නම් වීඩියෝ දර්ශන 43ක් වගේ ප්‍රමාණයක්. දැන් අපිට සෑහෙන කාලෙකින් නැවත වීඩියෝ එකක් කරන්නත් අවස්ථාව ලැබිලා නැහැ. කොහොම වුණත් ඔබ අපිව හැර ගිහිල්ලා නැහැ. ඔබ අපිත් එක්ක මිදලා තියෙනවා. අපි දාපු වීඩියෝ 43 ඒ තරම් වටිනවා. ඒ තරම් ඔබ ඒක අධ්‍යයනය කරලා අපිට අද වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 25000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි කවදාවත් ඔබෙන් ඉල්ලීම් කළේ නැහැ අපිට සබ්ස්ක්‍රයිබ්ස් කරන්න කියලා. අපි කවදාවත් ඉල්ලීම් කරේ නැහැ. අපේ සමාජ යුතුයකම සමාජ මෙහෙවර අපි කරා. කියන්නේ අපි බලන්නේ හැම වෙලාවෙම නිපුණ ශිල්පියෙක් සමාජයට දායාද කරන්න. ඒ වෙනුවෙන් ඔබෙන් හෝ කොහෙන් හෝ අපි කරපු දෙයට අපිට යම් ආර්ථික ප්‍රතිලාභ එහෙම ලැබිලා තියෙනවා. අපි ඒව ඇත්තටම අපිව බලාගෙන කරේ නැහැ. නමුත් ලැබිලා තියෙනවා. මම මේ කියපු ලෝකෝපකාර කවියේ තියෙන්නේ ඒ වගේම දෙයක්. දැන් අපි කුඩා කාලේ පොල් පැලයක් හදනවා. නෙරළු තුරු මුලට කියලා මේක කියන්නේ පොල් පැලයක් හදනවා. ඒකට අපි දාන්නේ වතුර ටිකක්. සමහරට මඩ වතුර ටිකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊට වැඩිය හොඳ වතුරක් විදිහට මේ ගහේ මුදුනෙන් ඒක හම්බ වෙනවා. එහෙම නැත්නම් පොල් වතුර එහෙම නැත්නම් කුරුම්බ වතුර විදිහට හම්බ වෙනවා. ඉතින් මේ වගේ තමයි අපි YouTube channel එක තුලින් අපි මේක පටන් ගත්තේ වසංගත රෝගයකින් ලෝකෙම වෙලාගෙන තියෙන වෙලාවක සමාජ මෙහෙවරක් විදිහට නිවසේ සිටම අපේ සේවාව සැලසෙන විදිහට තමයි මේක පටන් ගත්තේ. ඉතින් මේක අපිට ගොඩාක් ප්‍රතිලාභ දැන් අත් කරලා දීලා තියෙනවා. ආර්ථික වාසි වගේම අපි සමාජයට යමක් කරපු කෙනෙක් විදිහට ටීම් එකක් විදිහට අපිට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේකේ කොටස්කරුවෝ ඇත්තටම ඔබ. අපිට අපි ඉල්ලීම් කරලා නැතුව අපිට ඒ වගේ සහයෝගයක් දීලා තියෙන ඔබ තමයි මේකේ වටිනාම කොටස්කරුවෝ. ඉතින් අපිට ඇත්තටම ඔබ අමතක කරන්න බෑ. අපි කොච්චර කාර්ය බහුල වුණත් අපි මේ වගේ වැඩසටහනකින් අද තීරණය කරා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ඇත්තටම රාජකාරී කරනකොට අපිට අලුත් තොරතුරු දේවල් දැනගන්න පුළුවන්. ඒ තොරතුරු ටිකක් ඔයාලත් එක්ක සමීප කරගන්න. ඉතින් මට තව කාරණයක් මතක් වෙනවා. දැන් මේ YouTube නාලිකාව පටන් ගන්නට අපිට යම් ශාස්ත්‍රීය දැනුමක් හෝ ශිල්පීය දැනුමක් තියෙන්න ඕන. ඒ වගේ ශිල්පීය දැනුමක් තියෙනවා නම් අපිට ප්‍රයෝජනවත් සමාජගත කරලා අපිට සමාජයේ ඉස්සරහා යම් මෙහෙවරක්. දැන් අපි කරපු වීඩියෝ ටික ඇත්තටම ලියපු පොත් වගේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක බලලා දැනුම ගන්න තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා අපි අතර ඉන්න අපේ ග්‍රාහකයින්ටත් ඒ වගේ හැකියාවක් දක්ෂතාවයක් අරගෙන මේ වගේ YouTube නාලිකාවක් තුලින් අපිට කාටවත් නොදැනීම මේ යම් ආර්ථික වාසි ලබා ගන්න, සමාජ වාසි ලබා ගන්න. ඉතින් ඒකට ඔබට හොඳ අවස්ථාවක්. මේක ඔබට මතක ඇති අපි ප්‍රථම වගේ වීඩියෝ එකකින් මුල් කාලේ වීඩියෝ එකකින් අපි ඔබට ගෙනාවා වෘත්තීය පුහුණුව ලැබීම තුලින් යම් ශිල්පීය දැනුමක් ලැබීම තුලින් වාසි 10ක් ගැන මම කතා කරා. ඉතින් ඒ වාසි 10 මේ වෙනකොට 14ක් දක්වා අප්ඩේට් වෙලා තියෙනවා. මම ඒක ඉදිරියේදී කතා කරන්නම්. ඒකේ එක වාසියක් තමයි මේ YouTube නාලිකාවක් පටන් ගන්න සමාජ දාල මේ නාලිකාවක් පටන් ගන්න. ඒක තුලින් අපිට වෘත්තීය සංවර්ධනය කරා යන්න දැන් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් අවස්ථාවක් තව. එහෙමනම් දැන් මම අපි අද මාතෘකාවට යමු වෙනනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයේ වෙනකොට අපි හඳුනාගත්ත වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ තියෙන තව ප්‍රවණතාවයන් කීපයක්. දැන් සමහර විට ඔබ අහලා ඇති අපිට මොන හරි වෘත්තියක යෙදෙන්න මොන හරි ආර්ථික ක්‍රියාකාරකම යෙදෙන්න අපිට සම්පූර්ණ වෙන්න වෙන කරුණු කීපයක් තියෙනවා. දැන් අපි මෝටර් මෙකැනික් කාර්මික ශිල්පියෙක් වෙන්න ඕනේ වාහන අලුත් වැඩේ කරන්නට නම්. ඒ වගේ ගෘහ විදුලි උපකරණ අලුත් වැඩේ කරන්නට නම් ඒ ක්ෂේත්‍රයේ අපිට දැනුම තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ වෙනකොට රජයේ තියෙන නීතිවල අලුත්ම තත්ත්වය තමයි ඉදිරි වර්ෂවලදී සමහරට තව අවුරුද්දක් දෙකක් මේ කාලේ තියෙයි අපිට NVQ සහතිකයක් නැතුව යම් වෘත්තියක යෙදෙන්න අවසර නැහැ. දැනටමත් රූපලාවන්‍ය ක්ෂේත්‍රය ඔබ දන්නවා ඒක තියෙනවා NVQ level 4 වෙනි මට්ටම නැත්තම්
BR නම්බර එකක්වත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගන්න බෑ. ඉතින් ඒක ඉදිරියේදී තව පුතුල වෙලා එනවා, විකාශනය වෙලා එනවා. නිවාස වෛරින් කරන කාර්මික ශිල්පියෙකුට NVQ level 4 නැත්නම් එහෙම අඩුම තරමේ 3 වෙනි මට්ටමවත් නැත්නම් ඒ නිවාසයට විදුලිය ලබා ගැනීමේදී ගැටලු එනවා. ඒ වගේම තමයි ගෘහ විදුලි උපකරණයක් අලුත් වැඩියා කරලා අපි අලුත් වැඩියා කරන ගෘහ විදුලි උපකරණයකින් යම් පාරිභෝගිකයෙකුට විදුලිය වැදිලා යම් හානියක් වුණොත් එහෙම ඉස්සරම අපි හොයලා බලනවා, අපි ඒකට අහු වුණොත් එහෙම හොයලා බලනවා මෙයාට මේ වෘත්තියේ යෙදෙන්න ලයිසන් එක එහෙම නැත්නම් හිමිකමක් තියනවද, සුදුසුකමක් තියනවද කියලා. අන්න එතින්දි තමයි අපිට NVQ සහතිකයක වටිනාකම එන්නේ. ඉතින් ඒ කාරණේ ඔබ හැම කෙනෙක්ම දැනගන්න කෝකටත් හොඳයි ලයිසන් එකක් තියාගෙන වාහනයක් අරන් පාරට බහින එක. ඒ කියන්නේ අපිට මොන හරි වෘත්තීය නිපුණතාවයක් තියෙන බවට NVQ සහතිකයක් තියාගෙන ඒ වෘත්තීය යෙදෙන එකට අපිට හැම පැත්තෙන්ම ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මේ ශිල්පීය වටිනාකම කොයි පැත්තෙන් බැලුවත් ඒ වගේ තමයි. ඒක එක කාරණයක්. ඊළඟට දැන් මේ වෙනකොට අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා සියල්ලටම වාගේ මුදල් අය කරනවා. මුදල් අය කරලා තමයි අපිට පාඨමාලාවකට ඇතුල් වෙන්න වෙන්නේ. මොනවාද මේ ඇතුළත් වීමේ ගාස්තු වලට අමතරව පාඨමාලා ගාස්තුකුත් අය කරනවා. ඇත්තට මේක ඉතින් හොඳයි. මොකද නැත්තම් මේක අර නිකන් දුන්නාම කිසි වටිනාකමක් නැහැ. ඉතින් දැන් රජයේ වෘත්තීය පුහුණු අධිකාරිය වගේ ආයතනවල මුදල් අය කිරීමක් සිද්ධ කරනවා. තාමත් හැබැයි ඔබට අවස්ථාව තියෙනවා දෙපාර්තමේන්තුවල. ඒ කියන්නේ තාක්ෂණික විද්‍යාල සහ කාර්මික විද්‍යාල පද්ධතියේ තියෙන පාඨමාලාවල ෆුල් ටයිම් පාඨමාලාවල මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සතියන්ත පාඨමාලාවල මුදල් අය කිරීමක් කරනවා. කොහොම නමුත් වෘත්තීය පුහුණු අධිකාරිය වගේ තියෙන පාඨමාලාවල දැන් මේ වෙනකොට මුදල් අය කිරීමක් කරනවා. සමහර වෘත්තීය පාඨමාලාවල මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. වඩු පාඨමාලාව වගේ තාම මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. නමුත් පාඨමාලාවට ඇතුළත් වීමේ ගාස්තුවක් විදිහට ඒ ගාස්තුවක් අය කරනවා. ඉතින් ඇත්තටම මුදලක් අය කරා කියලා ඔබට කොහෙත්ම පාඩුවක් වෙන්නේ නැහැ. අපේ ඉස්කෝලෙන් අයින් වෙනකොට අපිට ශිල්පයට හුරු කරන්න ඕනේ අපේ දෑත. අපි ඉස්කෝලේදී පුරුදු වෙලා හිටියේ ශාස්ත්‍රීය දැනුමට විතරයි. නමුත් වැඩ කරන්න පුරුදු වෙන්න නම් අපි පාඨමාලාවක් හදාරන්න ඕනේ. ඉතින් දැන් අපි වෘත්තීය පුහුණු අධිකාරියේ තියෙන පාඨමාලාවක් කරොත්, වෙල්ඩින් වගේ පාඨමාලාවක් කරොත් අපි මේ පාඨමාලාවට මුදලක් ගෙවනවා. ඒ මුදල ගෙවුවට පාඩු නැහැ. මොකද අපි එකෙන් අපිට හොඳ රැකියා අවස්ථාවක් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ඒ වගේ ගොඩාක් ලොකු මුදලක් ඊට වඩා ලොකු මුදලක් අපිට මේ පාඨමාලා තුලින් ගන්න රැකියාව තුලින් විදේශ රැකියාව තුලින් හැම මේ උපයා ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි මේ වෙනකොට මොන හරි පාඨමාලාවක් හදාරනවා නම් අනිවාර්යෙන් ගෝල් එකක් තියාන, ඉලක්කයක් තියාන පාඨමාලාව හදාරන්න ඕනේ. ගෝල් එකක් කියන එකෙන් මම අදහස් කරේ රැකියාවක ඉලක්කය කියන එක. නේද? අපි අර මීයක් කඩන්නේ අතලෙව කන්ට නෙවෙයිනේ. අපේ වටිනා කාලය අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හෝ අඩුම තරමේ මාස 6ක් හෝ අපි වියදම් කරනවා නම් ඒකට අපිට ලැබෙන්න වෙන ප්‍රතිලාභයක් තියෙනවා. ඒ කියන්නේ අපි රැකියාවක් ඉලක්ක කරගෙන තමයි මේ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න ඕනේ. නිකාම්ම රැකියාවක ඉලක්කයක් නැතුව හදාරන්න එපා. උදාහරණයක් විදිහට මම මේ කියන්නම්. සමහර දරුවෝ ඉන්නවා බැකෝ පුහුණු පාඨමාලාව හදාරනවා. නමුත් එයාගේ ගෙදරවත් එයාගේ ඥාතියෙක්ගේවත් අහල පහලකවත් එයාට දෙන්න බැකෝ යන්ත්‍රයක් කවුරුවත් තියාගෙන නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක එහෙම අවස්ථාවක් නැත්නම් එහෙම හදාරන්න එපා. අඩුම ගානේ විදේශ රැකියාවක හරි ඉලක්කයක් තියෙනවා නම් ඒ වගේ පුහුණුවක් හැදෑරුවට කමන්නේ. ඒ වගේම තව එකක් තමයි ලියවන පට්ටල් පාඨමාලාව. ලියවන පට්ටල් පාඨමාලාවක් හැදෑරුවොත් එහෙම ඒ ලියවන පට්ටල් මැසිමක් ලියවන පට්ටල් වැඩේ කරන ලියවන පට්ටලයක් ලොකු මුදලක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 10 15 එහා යන ඒවා තියෙනවා. ඊටත් වැඩිය ලොකු එහා යන මුදල් වටිනාකමක් තියෙනවා තියෙනවා. ඉතින් ඒවා ආධුනිකයෙකුට කවදාවත් දෙන්න සූදානමක තියාගෙන නැහැ. ඒ වගේ ඒවා හිතලා බලලා තමයි ඔබ පාඨමාලාවක් තෝරගන්න ඕනේ. දැන් අපි කියමුකෝ වෙල්ඩින් වගේ පාඨමාලාවක් තෝරගත්ත කියලා. ඒ වගේ පාඨමාලාවක් තෝරගත්තොත් අපිට පොඩි මුදලක් වියදම් කරලා ආම්පාන ටික අරගෙන ණයක් හරි අරගෙන අපිට ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාෂා දැනුම යන්තම් හො දැනගෙන කොරියන් වගේ රටකට ගියා නම් එහෙම මාසෙකට ලක්ෂ 10 15 වගේ ලොකු ඇටපකට යන්න පුළුවන්. ඉතින් මට මෙතෙන්දි කියන්න ඕන කරලා තියෙන්නේ නිකම් මාවට ගියාට වෘත්තීය පුහුණු පාඨමාලා තෝරගන්න එපා. අර වගේ රැකියා ඉලක්කයක් තියාගෙන විදේශ හෝ දේශීය හෝ ස්වයං රැකියාවක් හෝ ඉලක්කයක් පැහැදිලි ඉලක්කයක් තියන පාඨමාලාවක් හදාරන්න ඕනේ. අනිත් එක තමයි දැන් මේ වෙනකොට අපේ විභාග ලියපු කණ්ඩායම්
දරුවෝ එළියට ඇවිල්ලා ඉන්න. දැන් උදාහරණයක් විදිහට මේ මෑතක ලියපු උසස් පෙළ විභාගය ලියලා දැන් මේ වෙනකොට මේ සරසවි අධ්‍යාපනයට බලාගෙන එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයට යන්න බලාගෙන රජයේ හෝ පුද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල් වෙන්න බලාන දරු දැරියන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය මේ වෙනකොට මොනවද කරන්නේ කියන එක අපි ළඟට ඇවිල්ලා කතා කරලා අහනවා. මොනවද අපිට ඊළඟට තියෙන අවස්ථා කියලා. ඉතින් මම ඒ දරු දැරියන්ට දෙන එකම යෝජනාව තමයි මේ ජන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා වෘත්ති පුහුණු ක්ෂේත්‍රයට සම්බන්ධ අපේ නිපුණතා සංවර්ධන නිලධාරී මහත්තුරුන් හොනව නවරුන් ඉන්නවා. එයාලා හම්බෙලා අපිට පුළුවන් අර සයිකෝමෙට්‍රික් ටෙස්ට් එක එහෙම නැත්නම් මනෝමිතික පරීක්ෂණය සිදු කරගන්න පුළුවන්. හැම කෙනෙක් මේ මනෝමිතික පරීක්ෂණය සිදු කරගන්න අන්තර්ජාලයේ තියෙනවා මනෝමිතික පරීක්ෂණ ගොඩක්. නමුත් අපි අපේ රටට ගැළපෙන විදිහට අපේ රටේ විද්‍යාර්ථීන් සංවර්ධනය කරලා තියෙන මනෝමිතික පරීක්ෂණයක් තියෙනවා වෘත්ති යතුරු කියලා. ඒ වගේ පරීක්ෂණ තුළින් ඔබට දැනගන්න පුළුවන් ඔබ තුළ ඉන්නේ කවුද, ඔබේ හැකියාවන් මොනවද, දක්ෂතාවයන් මොනවද කියලා දැනගෙන වෘත්ති පුහුණු ක්ෂේත්‍රයට හෝ ඊට පස්සේ විධිමත් අධ්‍යාපන වෙනත් පුද්ගලික ආයතනයකට හෝ යොමු වෙන්න යම් අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔබ කරන්න අවශ්‍යයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් නිපුණතා සංවර්ධනධාරී හම්බෙලා එතුමාගෙන් හෝ එතුමියගෙන් ඒකට අදාළ තොරතුරු ලබා ගන්න එක. එහෙම නැත්නම් අපේ වැඩසටහන් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒව ගැන අවධානයෙන් ඉඳලා ඒවට සම්බන්ධ වෙලා ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔබට මතක් කරන්න තියෙන කාරණයක්. තව එකක් තමයි දැන් අපිට විදේශ රැකියාව වලට යනකොට ඉස්සර අපේ සමාජයේ ටිකක් අර හැල්ලුවට ලක් කරලා ටිකක් පහත් මට්ටමේ දාලා මේ හිටපු රැකියාව අවස්ථාවක් තමයි ලොකු අධ්‍යාපන මට්ටමක් නැති අපේ රටේ කාන්තාව අපි කියමුකෝ O level විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ප්‍රතිඵලයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පෙනී හිටලවත් නැති අපේ කාන්තාව විදේශ රැකියාව වලට යන්නේක මැද පෙරදිග රැකියාව වලට යන්නේක ලොකු සමාජ අර්බුද ඇති කරන ප්‍රශ්නයක් වෙන තැනට ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් නමුත් දැන් ඒක ඒ වගේ නෑ. දැන් ඉතාමත් හොඳ විධිමත් ක්‍රමයකට මේ වගේ හවුස් මේඩ් කෙනෙක් විදිහට විදේශ රැකියාව ගත වෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේද දැන් හැදිලා තියෙනවා. ඉතින් මම මේක මේ ප්‍රමෝට් කරනවා නෙවෙයි මේක තියෙන தත්ත්වය ඔබට අවබෝධ කරලා දීමක් පමණයි මම කරන්නේ. දැන් උදාහරණයක් විදිහට විදේශ රැකියාවකට යන්න යම් කාන්තාවක් අපේ ළමයෙක් බලාපොරොත්තු වෙනවා නම් විධිමත් විදිහට NVQ සහතිකයක් අරගෙන තමයි යන්න ඕනේ. දැන් මට නම් වශයෙන් සඳහන් කරන්න බැරි වුණාට අපේ විදේශ රැකියා අවස්ථා සපයන ඒජන්සිස් තියෙනවා. ඒවා අපේ තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිසම. මම මේ ගැන ඔබට කතා කරලා තියෙනවා කලින්. TVEC කියන ආයතනයේ ලියාපදිංචිය අරගෙන තියෙන විදේශ රැකියා අවස්ථා සැලසෙන ආයතන තියෙනවා. ඒව දැන් මේ වෙනකොට නියාමනය කරලා තියෙනවා NVQ සහතික 3 වෙනි මට්ටම ලැබලා දෙන්න පාඨමාලා ප්‍රතිතනය කරලා එයාලට ඒ අවස්ථාව දීලා තියෙනවා. එතකොට එයාලා තමුන්ගේ ආයතනයට එන කාන්තාවන්ට එහෙම නැත්නම් ගෑනු ළමුන්ට විධිමත් විදිහට ගෘහ සේවය සම්බන්ධව පුහුණුව ලැබලා දීලා NVQ 3 වෙනි මට්ටමේ සහතිකයක් දීලා රජයේ ලියාපදිංචිය සහිතව රජයේ රක්ෂණාවරණයක් සහිතව විදේශ රැකියාවකට යොමු කරනවා. එහිදී ඔබට පුළුවන් ඒ රැකියාව හොඳ නැත්නම් වෙන රැකියාවට මාරු වෙන්න අවස්ථාව තියෙනවා. අනිතක ඔබ ගිවිසුම් ගත වෙලා තියෙනවා ඔබ කරන රැකියා අවස්ථා ටික. ඒ වගේ හොඳ සුරක්ෂිත ක්‍රමයකට විදේශගත වෙලා අර ලබාගත් NVQ සහතිකය තුලින් විදේශගත වෙලා හොඳ විදේශ මුදල් අපේ රටට ගලායන්ට ඔබටත් ආර්ථික වාසි ලබා ගන්න මාසයකට සාමාන්‍ය රුපියල් ලක්ෂයකට එහා වැටුපක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔබ දන්නවා දැන් අපේ රටේ සාමාන්‍ය මට්ටමේ රැකියාවක් කරොත් ලක්ෂයකට ගොඩක් අඩු වැටුපක් තමයි ගන්න තියෙන්නේ. ඉතින් විදේශ රැකියා අවස්ථාවකට ගියොත් ඒ වගේ කාන්තාවකට විධිමත් විදිහට NVQ සහතිකයක් අරගෙන හරි විදිහට ගියොත් මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මට මතක් කරන්න තිබුණ කාරණයක්. ඊළඟට අපිට තව අදහසක් දෙන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබපු දරුවොත් ඉන්නවා උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඉහළ දිස්ත්‍රික් ලකුණු මට්ටමක් අරගෙන විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලැබපු මේ දරුවොත් ඉන්නවා. දරු දෙරියනොත් ඉන්නවා. ඉතින් එයාලට මට දෙන්න තියෙන අවවාදය තමයි එයාලට නැවත සැරයක් ආපහු
මේ උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය නැහැ. එයාලට හොඳ කාලයක් තියෙනවා. එයාලට පුළුවන් අපේ තියෙන වෘත්තීය පුහුණු පාඨමාලා කරන ආයතනයකට ගිහිල්ලා විධිමත් විදිහට පරිගණක පාඨමාලාවක් හදාරන්න පුළුවන්. මතු ප්‍රයෝජනය සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න පුළුවන්. ඒත් නැත්තම් නිකන් ගෙදරටලා ඉන්න එපා. වැඩබිමක අත්දැකීම් ගන්න යන්න පුළුවන්. වැඩබිමක් කියපුවම ඔය ප්‍රයිවට් අංශයේ ඕන තරම් තියෙන වැඩබිම් අත්දැකීම්. ඔබට ඒ වගේ වැඩබිමකට ගිහිල්ලා ඒ අත්දැකීම් අරගෙන මේ වැඩ ලෝකයේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් සර්ටිෆිකේට් එකක් ගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දරුවෙක් දැරියෙක් ගෙදරටලා නිකන් ඉන්න එපා. සාමාන්‍ය පෙළ විභාගය ලියලා හෝ උසස් පෙළ විභාගය ලියලා හෝ ඉන්නවා නම් අර වගේ විධිමත් විදිහට ප්‍රයෝජනවත් විදිහට තමුන්ගේ කාලෙ මිඩංගු කරලා මේ අර වගේ භාෂා දැනුමක් හෝ වැඩබිම අත්දැකීමක් හෝ පරිගණක ශිල්පය හෝ ඉගෙන ගන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක්. මම තව එක කාරණයක් මතක් කරන්නම්. අපි ළඟට එනවා මේ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න කියපුවාම කම්පියුටරෙම ඉල්ලගෙන එන දරුදරියන් ඉන්නවා. ඇත්තටම එයාලව මේ දැනුවත් වෙලා මදි කියන එක තමයි කියන්න තියෙන්නේ. එයාලට සාමාන්‍ය පෙළ විභාගයේ ගණන් ඉංග්‍රීසිවත් සමත් නැති අය එනවා පරිගණක පාඨමාලාවක් හදාරන්න. ඉතින් මේක ඇත්තටම මේ එච්චර ප්‍රයෝජනවත් ඇති දෙයක් නෙවෙයි. මොකද පරිගණක ක්ෂේත්‍රයේ තමයි මේ අපේ රටේ තියෙන ටිකක් අඩු මට්ටමේ රැකියාවන් තියෙන කොටසක්. දැන් විදේශ රැකියාවලට උනත් අපේ රටවල වලින් පරිගණක තාක්ෂණයේ සම්බන්ධ රැකියාවලට ඉල්ලුම තියෙනවා අඩුයි. ඒවට ඉතින් ඔය ඉන්දියාව වගේ රටවල වලින් ගොඩක් කියලා දෙනවා. නමුත් මේකෙන් පසුබහින්න එපා. ඔබට හොඳ මට්ටමේ සාමාන්‍ය පෙළ සහතිකයක් තියෙනවා නම් ගණන් ඉංග්‍රීසි වලට ඉහළ සම්මාන සාමාර්ථ තියෙනවා නම් පරිගණක පාඨමාලාව නිකන් ගා ගන්න එපා. හොඳ ප්‍රෝග්‍රෑමින් වගේ පාඨමාලාවක් තුලින් ඔබට ඒ පැත්ත ජය ගන්න පුළුවන්. මම කියන්නේ මේ ඉහළ විධිමත් සහතික නැති, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ගණන් ඉංග්‍රීසිවත් සමත් නැති දරුවෝ වෘත්තීය පාඨමාලා හදාරනවා කියලා පරිගණක පැත්තට එන්න එපා. ඊට වඩා පාඨමාලාවක් තියෙනවා. ඉතින් ඔබට තෝරාගන්න බැරි නම් පාඨමාලාව තෝරාගන්න බැරි නම් අපේ නිලධාරීන් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන නිලධාරීන් ඉන්නවා. එයාලා හම්බෙලා එයාලත් එක්ක සාකච්ඡා කරලා එයාලා බැඳීලා ඉන්නවා ඔබට මේ නිවැරදි ගමන් මාර්ගය පෙන්වන්න. ඉතින් ඔබට පුළුවන් එයාලව හම්බෙලා ඔබගේ වෘත්තීය ගමන් මාර්ගය සාර්ථක කරගන්න කොයි විදිහටද කටයුතු කරන්න කියන එකට උපදෙස් ගන්න පුළුවන්. සියලුම ආයතනවල තොරතුරු එක තැනකින් ගන්න පුළුවන් තැනක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ පුංචි පාර්ලිමේන්තුව වගේ තැනක්. හැම විෂයන්ටම වෙන් වුණ නිලධාරීන් ඉන්න තැනක්. ඔබට ගියොත් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය වගේම අනෙක් ක්ෂේත්‍රයන් වල තොරතුරු ගන්න පුළුවන්. ඉතින් අපි දැන් සෑහෙන වෙලාවක් කතා කරපු හින්දා මේ සාකච්ඡාව මේ අදහස් දැක්වීම අවසන් කරන්න කාලේ හරි මම ඔබට කියන පණිවිඩය කියන්නේ අපේ channel එකෙන් දෙන පණිවිඩය තමයි ඔබට මතක ඇති අපේ නිතරම ප්‍රැක්ටිකල් වැඩසටහන් ගෙනාව අපිව නතර කළා නැහැ. අපි කොහොමද ප්‍රැක්ටිකල් වැඩසටහන් දිගටම කරගෙන යනවා. අවස්ථාව ලැබුණ විදිහට අපි සාමාන්‍ය විදිහට වැඩ කරනකොට හම්බෙන ගැටලුත් එක්ක ඔබට වැඩසටහන් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම කරලා තියෙනවා. ඒවා මේ කොහොම වුණත් ඔබට පුළුවන් අපිත් එක්ක අපේ ඉදිරි වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න YouTube නාලිකාව තුළින් අපේ බලාපොරොත්තුව මේ ප්‍රැක්ටිකල් කරලා මේ වැඩ කරන වැඩබිමක අය විතරක් බිහි කරන එක නෙවෙයි වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළින් ඉස්සරහට යන. ඒ කියන්නේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ පැත්තෙන් උපාධිය දක්වා යන ශිල්පීන් බිහි කරන එක තමයි අපේ රටට හොඳ ශිල්පීන් බිහි කරන එක තමයි අපේ channel එකේ කාර්ය වෙලා තියෙන. කියන්නේ පුළුවන් තරම් නිපුණ ශිල්පීන් ශිල්ප ශාස්ත්‍ර දෙකෙන්ම නිපුණයන් රටට හොඳ පුරවැසියන් විදිහට දායාද කරන එක තමයි අපේ ඒකායන ප්‍රාර්ථනාව. ඉතින් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න ඔබෙනුත් සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන. ඒ වගේම ඔබටත් හොඳ වෘත්ති ඉලක්කයකට ළඟා කරලා මේ රටට ලොකු සේවයක් කරන්න අවස්ථාව වෘත්ති හා කාර්මික පුහුණු ක්ෂේත්‍රය තුළින් සැලසෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන තුළින් අපි සමුගන්නවා. අපි නැවත ආයේ මේ වගේ වැඩසටහනකින් හමු වෙමු. බොහොම ස්තුතියි.